හෙලෝ ගයිස් මේ ඉතින් අපේ AI වලින් හදපු වෙබ්සයිට් එක. එතකොට මේකේ යූස් කරන විදිහත් මම අද ඔයාලට කියලා දෙන්නම්. හරිද? එතකොට අපි මුලින්ම ඔයාලට මේක බලා ගන්න පුළුවන් මේ වගේ ඩෑෂ්බෝඩ් එකක්. මේකෙන් ඔයා මුලින්ම කරන්න ඕන මේ ඩවුන් ට්‍රෙන්ඩ් තියෙන කොයින් එක සිලෙක්ට් කරගන්න ඕන. හරිද? ඒක කරන්නේ අපි මෙතන ස්කෑන් මාකට් කියන. ඊපස්සේ මෙතන ඔයාලට ක්‍රිප්ටෝ වලයි ෆොරෙක්ස් වලයි කරගන්න මේ දෙකම තියෙනවා. අපි දැන් ක්‍රිප්ටෝ ස්කෑන් කරලා බලමු. ඔයාලට පේනවද දැන් මේක ස්කෑන් වෙනවා. මේකෙන් අපි මුලින්ම මේන්ලි කරගන්නේ හොඳ ස්ට්‍රෝන් ට්‍රෙන්ඩ් එකක්. එක්ක අප් ට්‍රෙන්ඩ් එකක් හරි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හරි අපි මෙතනින් හොයා ගන්න ඕන. ඒක තමයි මේකේ මූලික බේස් එක වෙන්නේ. හරිද? බලමු ට්‍රෙන්ඩ් එකක් තියෙනවද කියලා එහෙම. සීකයි. එතකොට guys BNB එකේ link USD කියන එකේ අපිට දැන් ට්‍රෙන්ඩ් එක ස්ට්‍රෝන් සෙල් සිග්නල් මේ ට්‍රෙන්ඩ් එකක් පෙන්වනවා. හරිද? අපි ඊට පස්සේ මෙතනින් coin එකක් ඒක සිලෙක්ට් කරලා හැම දානවා. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා දැන් මේ 1 minute 3 minute ඔක්කොම මාකට් එක ඩවුන් වලට යන්නේ. ඊට පස්සේ ඔයා මෙතනින් මේ ෆීල්ඩ් ටික ඔයාලට enable කරාම ඔයාලට වැලිඩ් තව පොඩ්ඩක් ස්ට්‍රෝන් වෙලා තමයි සිග්නල් පෙන්වන්නේ. හරිද? අපි මේකත් එක්ක අපි ඉන්ඩිකේටර් යූස් කරනවා. මම ඒක ඔයාලට පෙන්වන්න යූස් කරන විදිය. දැන් ඒක enable කරාම ඔයාලට chart එකේ load එක පොඩ්ඩක් ඉන්න. 1 minute එකේ නෑ wait වෙලා ඉතින්. ඒතර පොඩ්ඩක් අඩු වුණාන් පස්සේ පොඩ්ඩක් මේක පොඩ්ඩක් මේව කරගන්න. අන්න දැන් ඔයාලට පෙන්නනවා chart එක. හරිද? දැන් අපි 1 minute වල අපි ඉන්නේ. අපි ඒතර මෙතන අල්ලන්න ඕන දැන් strong sell signal විතරයි. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් buy signal අල්ලන්නේ නැහැ. මොකද trend එක sell. හරිද? ඔයාලට වෙන මේ සිග්නල් ටික මෙතන ඔක්කොම සෙල් වෙලා තියෙන්නේ. හරිද? ඒතකොට අපි මේකත් එක්ක අපි ඉන්ඩිකේටර් යූස් කරමු. මේ ඔක්කොම සෙල් ටික මෙතන වැටලා තියෙන මාකට් එකේ. මේ පේනවනේ. හරිද? මෙතන බයි එක ගන්න නැහැ. මොකද ට්‍රෙන්ඩ් එක සෙල් නිසා. ඔයාලට මේක තවත් වැලිඩ් කරගන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා අපි කැන්ඩල්ස්ටික් පැටර්න් එක දාගන්නත් පුළුවන්. හරිද? ඕනනම් ඔයාලට තව මෙතන වොලියුම් ෆීල්ඩ් එක දාගන්නත් පුළුවන්. ඒතකොට දැන් අපි අල්ලන්නේ BN link USDT එකේ sell signal විතරයි. ඒතකොට අපි ඉන්ඩිකේටර් යනවා. අපි ඉන්ඩිකේටරේ යූස් කරන විදිහට මම ඔයාලට කියලා දෙන්නම්. මුලින් අපි මේක setting වලට ගිහිල්ලා අපි මේක default දාගමු. link හරිද? අපි දැන් මේ link එකේ අල්ලන්නේ මේක අපි අල්ලන්නේ දැන් sell rate විතරයි. හරිද? අර කිව්වත් වගේ market එක sell වෙනවා හොඳට. එතකොට අපි අපේ ඉන්ඩිකේටර් මුලින් දාගමු. හරිද? ඔයාලට මෙතන sell එක ගන්න පුළුවන්. බය නැතුව කියන මෙතන sell එක ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ගිහිල්ලා උලන්නේ නැහැ. මෙතනින් අල්ලගෙන සාමාන්‍යයෙන් OB level එකක් තියෙනවා. හැබැයි මෙතනින් පොඩ්ඩක් bounce එකක් දෙන්න පුළුවන්. අපි මේ වගේ level එකකට තියා ගන්නවා. හරිද? එතකොට අපි මුලින්ම බලමු මේක use කරන්න කොහොමද කියලා. අපි දැන් මේකේ අල්ලන්නේ sell rate විතරයි. හරිද? එතකොට ඔයාලා මේකේ setting ටිකේ ඔයාලගේ තියාගන්න මෙන්න මේ විදිහට. අනිවාර්යෙන් default ආවෙන් පස්සේ ඔයාලා අනිවාර්යෙන් enable කර ගන්න ඕන මෙන්න මේ මෙතන මේක ටික් එක දාගන්න. දෙවෙනියට මේක ටික් එක දාගන්න. ඔයාලට trend line එකක් දාගන්න පුළුවන්. හරිද? මෙතන ගියන් පස්සේ ඔයාලට මේ show trend line කියන එන්නවා. ඊට පස්සේ ඒකෙත් ඔයා මේක දාගන්න ටික් එක. හරිද? එතකොට අපි entry ගන්නේ දැන් මේ band එක red නේ. එතකොට red තියෙනවා අපි ගන්නේ sell rate. එතකොට දැන් මෙතන band එකේ වැදලා තමයි ඔයාලට මෙතන පේනවා මේ sell එක දීලා තියෙනවා. හරිද? එතකොට ඒක market එක ලස්සනට ස්ටෝන් වැටලා තියෙනවා. හරිද? දැන් මෙතනත් වෙලා තින්නේ එහෙමනේ. පේනවනේ. හරිද? ඒතර මෙතනින් SL එක මේ වගේ level එකකින් තියාගන්න පුළුවන්. අනිවාර්යයෙන් මෙතන OB level එකක් ඇති. ඒතර මේ වගේ level වලින් ඔයා SL එක දාගෙන ගන්න. හරිද? ඒතර දැන් මෙතනත් ගත්තම පස්සේ මේකත් win. හරිද? මේක ගත්තම පස්සේ මේකත් win වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් මේක ගත්තම පස්සේ මේකත් win. එතකොට අර ට්‍රෙන්ඩ් එකත් ස්ටෝන් සෙල් නේ. හරිද?
එතකොට දැන් මේක ගත්තම පස්සේ මෙතන ගන්න බෑ මේ සෙල් එක පොඩ්ඩක් ගන්න අමාරුයි මොකද මේ යට ලයින් එකත් අනිවාර්යෙන්ම රෙඩ් වෙන්න ඕන. දැන් මේක බයිනේ මේ ග්‍රීන් කරේ මේක තාම බයි මූවමන්ට් එක කියන්නේ හරිද? දැන් මේ වගේ බලන්න ඔක්කොගෙම මේ බෑන්ඩ් එක රෙඩ්. මෙතෙන්ට ආවත් මේ උඩ බෑන්ඩ් එක රෙඩ් වෙලා තියෙන්නේ හරිද? මේකට අමතරව මේකත් මේ ලයින් එක. එතකොට රෙඩ් යන්නේ. හරිද? එතකොට මේ සෙට් එකම වින්. දැන් මෙතන කොයි වෙලාවකවත් අපි ලස්සන බයි මොන්ට් එක කියලා දෙනවා. අපි මෙතන දැන් මෙතන මෙහෙම සෙල් එකක් දුන්නට ගන්න නැහැ. මොකද මේක බෑන්ඩ් එකේ ටච් වෙලා නැහැ. ටච් වෙලා වැඩිලා තමයි සෙල් එකක් දෙන්නේ. මොකද නැත්තම් මාකට් SL එක තියෙන්නේ මෙහෙනේ. ඒතර මෙහෙට යන්න පුළුවන් මාකට් එක. අනිවාර්යයෙන්ම මෙතන වැදිලා තමයි දෙන්න ඕන සෙල් එක. හරිද? එතකොට ඒ වගේ එන්ට්‍රිස් තමයි වගන්නේ. දැන් මෙතන ගන්න පුළුවන්. දැන් මෙතන ග්‍රීන් ට්‍රේඩ් එක වල පේනවද? දැන් මෙතන මේ බෑන්ඩ් එක ග්‍රීන් වුණාට මෙයා බයි එකක් දීලා තියෙනවා. නමුත් මෙතන උඩ ලයින් එක රෙඩ්. හරිද? එතකොට මේක අපි ගන්න නැහැ. මෙතන වාට පේනවද? බයි මූවමන්ට් එක බයි. නමුත් මෙතනින් මේක චේන්ජ් වෙලා තියෙනවා. එතකොට මේ කැනස්ටික් වල කලර් එක පාන ග්‍රීන් වල. අන්න එක අනිත් කන්ෆර්මේෂන් එක මේ කැනස්ටික් වල කලර් එකක් බලන්න මේ යටින් යන එකේ. එතකොට ඒක ග්‍රීන්. එතනින් මාකට් ලස්සනට බයි වෙලා මේ OB එකේ තමයි වැදුනේ. මම ඔයාලට කිව්වා අර OB වල SLTP තියාගෙන. හරිද? එතකොට මෙහෙම තමයි මේක අපි ට්‍රේඩ් ගන්න. දැන් මෙතන බලන්න මෙතන මෙයා මේ ලේබල් මේකත් මේ ග්‍රීන්. මෙතනින් යටින් යන ලයින් එක ග්‍රීන්. එතකොට මෙයා බයි එකක් දීලා දෙනවා. ලස්සනට මෙතන කැනස්ටික් වල ග්‍රීන් වෙලා තියෙනවා. එතකොට ලස්සනට වඩා 1 මිනිත් එක බයි එකක් ගහන්න පුළුවන්. හරිද? ඔහොම තමයි guys මේකෙන් අපි වැඩ කරන්නේ. එතකොට gold වලත් උච්චරම තමයි. ඔයාලට extra confirmation එකක් විතර මේක ගන්න පුළුවන් මේ line. තව මේකේ volume profile එක දාගන්න පුළුවන්. ඒතර bubble පෙන්නනවා මම ඒකත් වලට දාලා පෙන්නන්නම්. හරිද? setting වලට ගියාම ඔයාලට මෙතන දාලා මේක enable කරාන් පස්සේ volume profile එකත් එක්ක volume bubbles බලා ගන්න පුළුවන්. හරිද? මේ පේනවනේ මාකට් එක එතන මෙතනින් කියලා තියෙන මේ මාකට් එක එන බයි මූවමන්ට් එකෙන් ගිහිල්ලා තින්නේ. ඒතර වොලියුම් එකත් වැඩි. ඒතර මාකට් අනිවාර්යයෙන් මෙතනින් සෙල් වෙන්න ඕන. හරිද? ඒ රීසන් එක තමයි තියෙන්නේ. ඒතර guys මේකේ ඒක enable කරගන්න ඔෆ් කරන එක පොඩ්ඩක් පැහැදිලිමදි. ඒතර chart එක. ඒකෙන් මම එන්ට්‍රි ගන්න විදිහ ඊළඟ වීඩියෝ එකෙන් දෙන්න. එහෙනම් guys ජය වේවා.